දැන් අපේ අද මේ කට්ටිය ආපු මේ පතලේ ලී වලින් තියෙන ගනුදෙනුව ටිකක් වෙනස්. ලී ගනුදෙනුව කියන්නේ මෙතන කියනවා 7 රියන් කියනවා 8 රියන් කියනවා වහල් පොලු කියලා කියනවා. ඊට පස්සේ මේ පුවප්පටි උණපටි මේ හැමදේම මේ කට්ටිය තමයි මේ වැඩේ දන්නේ. ඉතින් මේ දේවල් වල වෙන දෙයක පිළිබඳ කතා කරන්න අපිත් එක්ක ඉන්නවා අපේ ලී බාසුන් නැහැ මේ පතලේ. මට කියන්නකො බාසුන් නැහැ නම වාගේ. මගේ නම ප්‍රේමරත්න. ප්‍රේමරත්න බාසුන් නැහැ. මට මුල ඉඳන්ම කියන්න මේ දැන් අපි මේ මොකද ලංකාවේ පතල් සම්බන්ධව දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ. පතල් කියලා කිව්වට මේ හිතන්නේ මේ රස්සාව ප්ලාස්ටික් අයින් කරා හැරුවා කියලා. ලේසි කියලා. ඒක හරියන්නේ නැහැ. ඊට වැඩිය ටිකක් අමුතු වැඩක් තියෙන්නේ මෙතන. මේ දේ මේ මොකද පතලේ මේ තියෙන මේ මහ පොළොව දරාගන්නේ මේ ලී වලින් නේ. මේ ලී ටිකෙන් වෙන විදිහ මොකද්ද මේ පතලේ පටන් ගත්ත වෙලේ ඉඳන් යටට යන වෙලාවෙ ඉඳන් දෝන යන වෙලාවෙ ඉඳන් මට කියන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මිම්මකට ලී කැලි 4ක් හදා ගන්නවා මිම්මකට. කියන්නේ කටතට්ටුව කියලා. කටතට්ටුව ඉස්සෙල්ලාම දින තට්ටු. ඉතින් යටට බහින්න මේ මිම්මටම ලී ටික හදා ගන්නවා. මිම්මකට දිගට මේ මිම්මටම තමයි බස්සන්නේ. ඒ මිම්මටම තමයි එක මිම්ම කියන්නේ සාමාන්‍ය ඒතර අඩි විදිහට කිව්වොත් අඩි කියන්නේ 3 අඟල් 9ක් විතර තියෙනවා දිබ්බිත්තිය. දිග බිත්තිය. දිග බිත්තිය. කොට බිත්තිය තියෙනවා 3 අඟල් 3. නේ රියන් 3යි අඟල් 3. රියන් 3යි අඟල් 3. රියනක් කියන්නේ අඩි 1මාරක් නේ. එතකොට ඒක හදාගෙන ටික ටික අපි මේක ඇතුළට යනවා. යනවා. කියන්නේ තට්ටුවෙන් තට්ටු තමයි බහින්න එක සැරෙන් බහින්න බෑ. දී ගහගෙන ඒ තට්ටුව කරද්දී අපි මේ ප්‍රමාණයකට ගත්තා නම් ඒකට තට්ටුවක් ගහලා තමයි ඊගාට ආය හාරන්නේ අනිත් එකට. එතකොට ප්‍රේමරත්න වාසනේ දැන් මුල් කණු කියලා කියන්නේ මොනවද? මුල් කණු කියන්නේ වල 4 කොනේ දැන් ඔකට බාලා තියෙන මුල් කණු 16 රියනක් දිගයි. 16 රියනක් දිගයි. 16 රියනක් දිගයි. ඒ 16 රියන තමයි තනි ගහක්. මොකද්ද ඒ ලීය සාමාන්‍ය රබර්ද? රබර් හරි ගිනි කූරු හරි ෆයිනස් හරි තමයි ඒ 16 රියන. ඒව තමයි රබර් හරි ෆයිනස් හරි ගිනි කූරු තමයි මේ ලී විදියට මේ 16 රියනට ගන්න. 16 රියනට ගන්න. ඒක ඉතින් තනි ලීය. ඒ ලී වලට 4 කොන් 4ට තමයි කොන් 4 කොනේ තීල වෙලා ඒකට ගහනවා පේකඩ කියලා. පේකඩ. ඔව්. පේකඩ මුල් කණු පේකඩ කියන්නේ ඒවට තමයි. ඒ කියන්නේ තට්ටු දෙකක් කරලා එකකට ගහනවා. එකක් කරලා එකකට ගහනවා. පේකඩයක් ගහනවා. ඒ කියන්නේ ඒවට කියන්නේ මුල් කණු පේකඩ කියලා. ඒක ඉතින් ඒ වලේ ප්‍රමාණයටම ගහන්න ඕනේ. දැන් ඒතර මේ ලී වැඩේ කරන්න කී දෙනෙක් වගේ ඉන්නවද සාමාන්‍යයෙන්? ලී නම් ඉතින් රයින් එක්කෙනෙකුට පුළුවන්. එක්කෙනෙකුට පුළුවන්. පුළුවන්. වලට ලී හදලා දෙන්න එක්කෙනෙකුට පුළුවන්. ලී වෙනුවෙන් වීදම් කරන කට්ටියත් වෙනම ඉන්නවනේ. අපේ මහත්තයා ඉන්නවනේ. ඔව්. ලොක්කා ඉන්නවනේ එයා තමයි වීදම් කරන්නේ. මේ දෙන්න තමයි ඉතින් වැඩේ කරන් යන්නේ. ඔව්. දැන් වලේ බිත්ති වලට 4 කොනට 4 පැත්තට බස්සන්නේ පුවප්පටි. ඒවට කැකිල්ල තියලා ඒවා පුවප්පටි බස්සලා තමයි ලී. ඒකෙන්ද වතුර පස්සෙන එක හිර කරලා තියෙන්නේ. පස්සෙක හිර කරලා තියෙන්නේ ඒක. හරි. එතකොට දැන් ඔය අපි ගත්තයින් පස්සේ මේ ලී වතුරට ඔරොත්තු දෙනවා නේ. වතුරට ඔරොත්තු දෙනවා. වතුරට තිබුණොත් නම් වේයිලා දිරලා යනවා. වතුරට ඔරොත්තු දෙනවා ගිනි කූරු ෆයිනස් මේ රබර්. කාලාන්තරයක් පවතිනවා. අවුරුදු ගාණක් තියෙනවා. ඇයි ඉතින් මේව ඔක්කොම මේ ගාලා කරලා හදාගන්නේ මේව හිර කරගන්න මේ තට්ටු මේව කරන්න හේතුව ගාන්ට දැන් මෙහෙම ලියක් ගහන්න බෑනේ. ඔව්. දැන් මේකට ඉතින් අපි දැන් මේක තිබ්බට මේකට තව මේ කුඩින් තව ලියක් වදිනවා මේ අතට. ඔව්. ඒව ගන්න මිම්මකට තියෙනවා. ගාන්ට මිම්ම හදාගන්න ඒකත් නේ. මිම්මකට තියෙනවා. ලෙවල් එකට තියෙනවා. අපි ඒත් එක්ක පොඩ්ඩක් කතා කරමු මේත් එක්කත් එන්න. මේ අපේ මැනේජර් මහත්තයා. මේ අපේ පළවෙනි මයිනින් එක අපි ආපි කැක් ආයතනේ මේ ඇවිල්ලා දැන් නාලා ඉන්නේ. මේ අතුටම වගේ ගිහිලා අපේ කට්ටිය හම්බුණා. මේ නියම දෙවෙනි එක. මේ ඉන්නේ අපේ මොහමඩ් විනෝද්. අපේ වැඩ කරන කට්ටිය. ඉතින් මේ සතුටු ඉතින් අපි ආ පල්ලේට ආ පළවෙනි මයිනින් එක. CAGS